සුබ දවසක් කියලා පිළිගන්න ඕගොල්ලන් හැමෝම ඔන්න අදත් අපි අරන් ඇවිල්ලා තියෙනවා ඉතාම වටිනා රැකියා අවස්ථාවක් ගැන විස්තරයක්. ඒ තමයි මධ්‍යම පළාතේ තාක්ෂණික සේවයේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ අවස්ථාව ගැසට් වෙලා තියෙනවා. මේ සඳහා ඒගොල්ලන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා ගැනීම සිදු කරනවා. ඒක තමයි මේ රැකියා අවස්ථාවේ තියෙන විශේෂත්වය. බොහෝ වෙලාවට සාමාන්‍ය පළාතක් තුල ගැසට් කරන රැකියා අවස්ථා සඳහා ඒ පළාත තුළ අයදුම්කරුවන් විතරයි අයදුම්පත් යොමු කරන්න පුළුවන්. නමුත් මේකෙදි ඔයගලන්ට දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයක අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. අපි බලමු මේකේ මොනවද සුදුසුකම් කියලා. අයදුම්පත් බාර ගැනීමේ අවසාන දින ඒගොල්ලන් මතක් කරලා තියෙනවා 2026 1/9 වෙනි දින කියලා. ඊට පස්සේ අයදුම්කරුවන් ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. වයස අවුරුදු 18ත් 35ත් අතර වෙන්න ඕනේ. ඒ කියන්නේ 1991 පළවෙනි මාසේ 9 වෙනි දිනට පස්සේ හරි 2008 පළවෙනි මාසේ 9 වෙනි දිනට කලින් හරි ඔයගොල්ලන්ගේ උපන්දිනේ යෙදිලා තියෙනවා නම් අනිත් කියන සුදුසුකම් ඔයගොල්ලන් සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට මේකට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම මධ්‍යම පළාතේ ස්ථීර පදිංචිකරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙනවා කියලා තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම ඔයගලන්ටත් මේකෙන් අනිත් අයටත් මේකෙන් chance එක තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් හැමෝම අයදුම් කරන්න. ඒ වගේම අයදුම් කිරීමේදී සියලුම සුදුසුකම් 2026 1/9 වෙනි දිනට ඔයගලන් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. අපි බලමු මොනවද අධ්‍යාපන සහ අනිකුත් වෘත්තීය සුදුසුකම් කියලා. තනතුරේ නම මම ඔයගලන්ට ආයෙත් මතක් කරන්නම්. මධ්‍යම පළාත් තාක්ෂණ සේවයේ සිවිල් 3 වෙනි ශ්‍රේණිය සඳහා තමයි බඳවා ගන්න. ඒකෙදි සාමාන්‍ය පෙළ සුදුසුකම් ඉල්ලලා තියෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා විෂයන් තුනෙන් මොකක් හරි එක විෂයකුත් විද්‍යාව, ගණිතය සහ තවත් මොකක් හරි එක විෂයකටත් සම්මාන සාමාර්ථ තියෙනවා. ඒ කියන්නේ මෙතන සඳහන් කරලා තියෙන විෂයන් තුන සහ තවත් එක් විෂයකට C සාමාර්ථ තියෙන්න ඕනේ. ඒ වගේම තව මොනවා හරි විෂයන් දෙකක් S සාමාර්ථ ඇතුව ඔයගලන් සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. උසස් පෙළ සුදුසුකම් විදියට ඉල්ලලා තියෙනවා. උසස් පෙළ ගණිතයේ විෂය ධාරාව. ඒ කියන්නේ අපි දන්නවා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ උසස් ගණිතය කියන විෂයන් තුන ඇතුළත් ගණිතයේ විෂය ධාරාවෙන් ඔයගොල්ලන් උසස් පෙළ කරලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තාක්ෂණ විෂය ධාරාවේ යටතේ තියෙන ඉංජිනේරු තාක්ෂණ වේදය, ඒ වගේම තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂයන් දෙක ඇතුළත් ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ඔයගොල්ලන් සමත් වෙලා තියෙන්න ඕනේ. වෘත්තීය සුදුසුකම් විදියට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමා පවත්වන සියලුම ආයතන වගේ මෙතන දක්වලා තියෙනවා. ඊට අමතරව මෙතන දක්වපු නැති යම්කිසි පාඨමාලාවක් ඔයගොල්ලන් හදාරලා තියෙනවා නම් ඒකට පිළිගැනීමක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒත් ඔයගොල්ලන් මේකට අයදුම් කරන්න. අනිවාර්යෙන් මේ සියලුම තාක්ෂණ පාඨමාලාවන් ඔයගොල්ලන් පිළිගන්නවා කියලා මේක සඳහන් කරලා තියෙනවා. මෙතන තියෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ඉහත සඳහන් තාක්ෂණික සහතික නිකුත් කරන ආයතන වලින් විමසා අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඉහත සඳහන් තාක්ෂණ සුදුසුකම් වලට සියලු අතින් සමානයයි වෘත්තීය හා තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාව පිළිගනු ලබන වෙනත් තාක්ෂණික සුදුසුකම් ලබා තිබීම මේකට සුදුසුකමක් වෙනවා කියලා. ඒ නිසා මෙතන නම නැති වුණා කියලා ඕගොල්ලන් ඇප්ලයි කරන්නේ නැතුව ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න මේ විෂයට මේ රැකියාව අවස්ථාවට. අපි බලමු තව මොනවද ඒගොල්ලන් කියලා තියෙන්නේ කියලා. ඊළඟට ඒගොල්ලන් මෙතන සඳහන් කරලා තියෙනවා වසරක පුහුණු කාලය සඳහා බඳවා ගන්න මොනවද අවශ්‍ය සුදුසුකම් කියලා. ඒකට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කලින් සඳහන් කරපු සුදුසුකම්මයි. ඊට අමතරව මෙතන වෘත්තීය සුදුසුකම් විදිහට ඒගොල්ලන් කීපයක් සඳහන් කරනවා. NCT සහතිකය, NCIT කියන සහතිකය වගේ සහතික ටිකක්. අපි හිතමුකෝ ඔයගලන්ට කිසිම මේ වෘත්තීය සුදුසුකමක් නැහැ. දැනට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විතරයි ඔයගලන් කරලා තියෙන්නේ කියලා. ඒත් ඔයගලන්ට මෙන්න මේ මධ්‍යම පළාත් තාක්ෂණික සේවයේ සිවිල් පුහුණු ශ්‍රේණියේ දෙවසරක පුහුණු කාලයක් සහිත කියන තනතුරට ඔයගලන්ට යන්න පුළුවන්
කිසිම වෘත්තීය සුදුසුකමක් නැතුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විතරයි තියෙන්නේ නා. ඒක නිසා අනිවාර්යයෙන්ම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පමණක් තියෙන අයත් මේ රැකියා අවස්ථාවට අයදුම් කරන්න. ඊළඟට වැටුප් පරිමාණය ඒගොල්ලන් සඳහන් කරලා තියෙනවා 52,250ක් කියලා. මේ වැටුප හිමි වෙන්නේ 2027 1යි පළවෙනි දින ඉඳන්. 2027 නේ ඒ වැටුප ලැබෙන්නේ. අපිට ඒ වෙනකම් මෙන්න මේ කියන වැටුප් පරිමාණය තමයි ලබා දෙන්නේ. ඊට පස්සේ මෙතන පුරප්පාඩු සංඛ්‍යාවෙන් 75ක් විවෘත ධාරාවෙන් කියලා තියෙනවා. එතකොට 30ක් විවෘත නොවන, ඒ කියන්නේ දැනටමත් රැකියාවල ඉන්න අයට අයදුම් කරන්න පුළුවන් ඉතුරු ප්‍රතිශතයට. බඳවා ගැනීමේ ක්‍රමයේදී ඒගොල්ලන් විභාගයක් පවත්වනවා. ඒ විභාගයට ඔයගලන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන මාධ්‍යයන් කැමති එකකින් අයදුම් කරන්න පුළුවන්. මේ භාෂා මාධ්‍ය ඒගොල්ලන් පස්සේ වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම විෂයන් තුනම ඒ භාෂාවෙන් ලියන්න ඕනේ. විභාගය පවත්වන්නේ මහනුවරදී විතරයි කියලා තියෙනවා. විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරන විදිය ඒගොල්ලන් සඳහන් කරලා තියෙනවා. කෙටි පණිවිඩයක් මාර්ගයෙන් හෝ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ඒ ගැන සඳහන් කරනවා කියලා ඒගොල්ලන් මෙතන දක්වලා තියෙනවා. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා විෂය නිර්දේශය මොනවද කියලා. බුද්ධි පරීක්ෂණ සහ තාක්ෂණික පත්‍රයක් තමයි තියෙන්නේ. කාලය පැය 1ක් සහ පැය 3ක ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. මේකෙදී ඔයගොල්ලන්ගේ බුද්ධි පරීක්ෂණයේදී සිතීමේ තර්කානුකූල විශ්ලේෂණ හැකියාව, කාල කළමනාකරණය වගේ ඔයගොල්ලන් දන්නවා IQ පේපර් එකක මොනවද වෙන්නේ කියලා. ඒ වගේම තාක්ෂණ පත්‍රයත් ඔයගොල්ලන්ගේ විශේෂ ශාස්ත්‍රයට අදාළ දැනුම පරීක්ෂා කරනවා. අනන්‍යතාවය තහවුරු කරන ID කාඩ් එක, එහෙම නැත්නම් පාස්පෝර්ට් එක, එහෙම නැත්නම් රියදුරු බලපත්‍රය කියන ડોකියුමන්ට් ඔයගොල්ලන් ගාව තියෙනවා. මේ තුනෙන් එකක්. සේවා කොන්දේසි විදිහට කොන්දේසි ටිකක් දක්වලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේක ස්ථිරයි, විශ්‍රාම වැටුප් සහිතයි. පරිවාස කාලයක් තියෙනවා. ඒ වගේම මධ්‍යම පළාත තුල අවම වශයෙන් වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ ටික තමයි මේක කියලා තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ විශේෂම දේ තමයි අයදුම්පත් පිරවීම සඳහා උපදෙස් දීලා තියෙනවා. ඕගලන්ට මම මේකට අනුකූලව සකස් කරන අයදුම් පත්‍රයක් වීඩියෝ එකේ යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඒ වගේම ඔයගලන්ට මේ ගැසට් පත්‍රයත් මම ආපහු ඔයගලන්ට බලන්න ඕන වෙන නිසා ඒකත් ඒත් එක්කම දාන්නම්. මේ කියන විදිහටම මේ කියන පිටු වලට අදාළව අයදුම් පත්‍රය සකස් කරලා ඔයගලන් යවන්න. අයදුම් පත්‍ර යොමු කිරීමේ විභාග ගාස්තුව රුපියල් 600යි. මධ්‍යම පළාත තුල අයදුම් කරුවන් නම් ඕගොල්ලන් ගෙවන්න ඕනේ විදිය තමයි ඕනෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යන්න ඕනේ මධ්‍යම පළාත තුල තියෙන. ඊට පස්සේ රුපියල් 600ක විභාග ගාස්තුව මධ්‍යම පළාත් සභාවට ගෙවන්න ඕනේ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්ගේ ආදායම් ශීර්ෂය යටතේ. මෙතන ඒගොල්ලෝ මේ විස්තර වගේක් දක්වලා තියෙනවා. ඕගොල්ලන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් කියන්න ඕගොල්ලන්ට වෙන්න ඕනි දේවල්. එතකොට අදාළ නිලධාරීන් ඕගොල්ලන්ව ඒ සඳහා යොමු කරයි. ඊට පස්සේ ඕගොල්ලන් මධ්‍යම පළාතෙන් බැහැර අයදුම් කරුවෙක් නම් ඕගොල්ලන් පීපල්ස් බැංක් එකට තමයි ගෙවන්න ඕනි. ඒකේ විස්තරත් සඳහන් කරලා තියෙනවා. අපි බලමු. මෙතන තියෙනවා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ අංකය, ගිණුම් අංකය. ඒ ගිණුම් අංකයට ඔයගොල්ලන් මුදල් බැර කරලා රිසිට් පත්‍රය නොගැලවෙන ලෙස අලවලා මේ කියන ලිපිනයට ලේකම් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අංක 244 කටුගස්තොට පාර මහනුවර කියන
ඇඩ්‍රස් එකට අයදුම් පත්‍රය නිසි ආකාරයෙන් සම්පූර්ණ කරලා 2026 1/9 වෙනි දිනට කලින් ඔයගලන් යවන්න ඕනි. ඊළඟට සාවද්‍ය තොරතුරු සැපයීම සඳහා දඬුවම් කියලා මතක් කරලා දීලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි මේකේ විශේෂයෙන්ම කියන්න ඕනේ උන විස්තර ටික. තවත් මේ ගැන ඔයගලන්ට බලන්න ඕන නම් මම මේ විස්තර ඔක්කොම අපහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයගලන්ට දාලා තියන්නම්. අයදුම් පත්‍රයත් එක්ක එක ඉක්මනින්ම බලලා අයදුම් කරන්න. මොකද තව දවස් කිහිපයක් තමයි තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට සුබ පතනවා මේ රැකියාව අවස්ථාව ඔයගලන්ට ලැබෙන්න කියලා. ආයෙත් හමු වෙනකන් සුබ දවසක්.